බේරි ශබ්ද, වීණා ශබ්ද, ගීත ශබ්ද, දේශපාලන ශබ්ද, සාධාරණ අසාධාරණ වෙනුවෙන් අරගල කරන ශබ්ද, මිනිසුන්ගේ රණ්ඩු ශබ්ද, කලකෝලහල ශබ්ද අහලා මේ ලෝකේ එක්කෙනෙක් නිවන් දැකලා නැහැ. මේ ලෝකේ එක්කෙනෙක් සසරින් නිදහස් වෙලා නැහැ. න නිබ්බිදාය න විරාගාය. අවබෝධයෙන් කලකිරිලා නැහැ, නොඇලිලා නැහැ, නිදහස් වෙලා නැහැ, සංසිඳිලා නැහැ. ඔය ශබ්ද අහලා කවදාවත් කෙනෙක් ජීවිතේ අවබෝධ කරගෙන නැහැ. කිසිම කෙනෙක් නිවන් දැකලා නැහැ ඔය අහන ඇහිල්ලෙන්. අපි කොච්චර දේවල් අහනවද? ඔන්න මේක වචනේ අහගන්න. යෝචකෝ භික්ඛවේ යමෙක් පින්වත් මහණෙනි තථාගතස්සවා තථාගත ශාවකස්සවා තථාගතයන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගේ හෝ ධම්ම ශවනාය ගච්ඡති. ඒ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න යනවා. කොහොමද යන්නේ? නිකන් නෙවෙයි. නිවිට්ට සද්ධෝ පිහිටි ශ්‍රද්ධාවේ. හොඳ දෙයක් කියලා දේවි කියන ශ්‍රද්ධාවෙන් යනවා. නිවිට්ට ප්‍රේමෝ පිහිටි ප්‍රේමයෙන්. ඒකාන්තගතෝ අභිප්පසන්නෝ ඒකාන්තව පිහිටි ප්‍රසාදයෙන් යනවා. ප්‍රේමයෙන් යනවා. ඒ තදානුත්තරියම් භික්ඛවේ ශවණං මහණෙනි සපිහිටි සද්ධාවෙන් පිහිටි ප්‍රේමයෙන් ඒකාන්ත පැහැදීමෙන් බණපදයක් අහන්න යනවා කියලා කියන එක අනුත්තරීය ශ්‍රවණයක්. සත්තානං විසුද්ධියා කවදා හරි දවසක ඒ සත්වයා පිරිසිදු වෙනවා. මේ පිහිටි සද්ධාවෙන් පිහිටි ප්‍රේමයෙන් ඊළඟට ඒකාන්තගත පැහැදීමෙන් බණපදයක් අහන්න එන එකෙන් තමයි කවදා හරි කෙලෙස් කහටින් අපිරිසුදු වන ඔබ පිරිසිදු වෙන්නේ ඒ බණ අහන්න ආපු එකෙන් කියනවා.